guys, අපි ඇවිල්ලා නවක මේ බලන්න views යනවා සින් ඒටි views යනවා කොහෙද යන්නේ? ඉතින් යාළුවනේ ඕගලන්ට කොහොමද? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. දැනටමත් හැමෝම දන්නවනේ අපි කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් දැන් අපි පහන් පත්තු කරලා දෙවියන්ගෙන් ආශිර්වාද අරගෙන අපේ හිතේ තිබ්බ ලොකුම ආසාවක් අපිට ඉෂ්ට වුණ නිසා අපි ඒ බාරේ ඔප්පු කරන්න ආවා. ඉතින් හැමෝටම ලස්සන හීන තියෙනවනේ. ඉතින් අපිටත් එහෙම තමයි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලොත් හිතන මතන හැමදේම ඒ විදිහට ඉෂ්ට වෙන්න කියලා. මේ තියෙන්නේ අපි ගත්ත ලස්සන වාහනේ. ඉතින් අපි දුන්න පළතුරු පූජාව ඉවර වෙලා දැන් ඉතින් වාහනේට ආශිර්වාද කරනවා. කහ වතුර ඉහලා දුම් අල්ලලා බලන්නකොදී මාලි කරන දේවල්. මං ඇත්තටම ප්‍රාර්ථනා කරනවා මේ මාලිටත් අපි වගේ ලස්සනට එයා හිතන පතන හැමදේම එයාට ලැබෙන්න ඕන කියලා. අපේ වාහනේ ලස්සනයිද? ලස්සන නම් රටින් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ඔය පේනවද දෙහි ගෙඩියක් යටින් තිබ්බ ඒ මල්ලි. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඒක පාගගෙන යන්න කියලා. ඉතින් දැන් ඒ කරේ හස්බන්ඩ් ඒක. ඉතින් දැන් සෙත් පතලා වාහනේ කහ වතුරෙන් හොදලා ඊට පස්සේ බලමු අපි කොහෙද යන්නේ කියලා. එන්නකෝ අපිත් එක්ක. මේ දිනේ ඊට පහුවෙන්ද අපි යනවා කතරගම. ඉතින් බලන්න කට්ටියත් එක්ක යන්තරු අපි කොහෙද යන්නේ? දේවාලේ වදින්න දැන් යන්නේ අපි. අර ඒ යන්නේ. කොහෙද හරියට තැන කියන්නේ? සෙල්ල කතරගම දේවාලේ. අපි මේ ඉන්නේ සෙල්ල කතරගම. ඉතින් බලන්නකෝ මේ දිගටම ඉතින් කඩපේලියක් තියෙනවා. ඒ කඩපේලිය අපි පොඩ්ඩක් මොනවද තියෙන්නේ කියලා බලලා අපි ඉතින් ගමන ආරම්භ කරා. මොකද වහින්න වගේ තිබ්බේ. ඊට කලින් දවසේ හොඳටම වැහැලා. ඉතින් එන්නකෝ බලන්න. Hi guys, අපි ඇවිල්ලා ගණන් ගන්න එපා. මම ටිකක් හිනා වැඩි මෙතන. මේ පේනව නේද ගම් වතුර දාලා හොඳටම රට වෙලා. ඉතින් අපි කොහොම හරි එහා පැත්තේ කෝවිලට ගිහිල්ලා අපිට පොඩි යාළුවෝ ටිකකුත් හම්බ වුණා. මේ බලන්න. දැන් මේ අපි යන්නේ සෙල්ල කතරගම තියෙන පන්සලට. මට හරියටම නම් මතක නෑ. මට මතක විදිහට මං කිව්වා හරි බලමුකෝ. ඉතින් අපි ඇත්තටම ලස්සනයි. හිතා ගන්න බෑ අපේ ලංකාවේ මේ වගේ ලස්සන තැන් තියෙනවද කියලා. මම පොඩි කාලේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මැරි කරලා තමයි මම මෙයා හස්බන්ඩ් මයි දෙන්නම එකට ආවේ. දැන් අපි කිරිබෙහෙර වදින්න ආවේ. ඉතින් මම කිරිබෙහෙරේත් ලස්සන වීඩියෝ ටිකක් අරගෙන තියෙනවා. ඉතින් බලන්නකෝ. මේ තියෙන්නේ ඉතින් අපි නාන්න ගිය තැන. හරිම ලස්සනයි. වතුරත් මරු. මට හරියටම මේ ප්ලේස් එකේ නම මතක නැහැ. ඇත්තටම නාන්න විනෝද වෙන ඒ තැන හරිම ෂෝක්. ඉතින් මම තාම මේ YouTube එකට ආලොත් නේ. මට හරියටම තේරෙන්නේ නැහැ. හරියටම vlog එකක් කරලා ඔයගලන්ට දාන්න මම පුළුවන් විදිහට ඔයගලන්ට vlog එකක් අරන් එන්නම්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. මුත්සාර
සරණයි.